University students have been protesting along the streets, pressing for their demands over various issues. This has drawn mixed reactions from the public. On one hand, students want their voice to be heard. On the other hand, it's causing an inconvenience to the public. What do you think? මගේ අදහස නම් එයාලගේ සාධාරණ ඉටු වෙන්න ඕන කියන එක. ඒ කියන්නේ එයාලා බොරු විදියට කරන්නේ නැහැ. මමත් කැම්පස් එකෙන් අවුට් වෙච්ච කෙනෙක්. ගොඩක් වෙලාවට අපි වුණත් ඒ කාලේ මොන හරි දෙයකට යොමු වෙනවා නම් ඒක සාධාරණයක් තියෙන නිසා තමයි ඒකට යොමු වෙන්නේ. එහෙම නැතුව කාගේ හෝ බලපෑමක් මත එහෙම ගොඩක් වෙලාවට මේ කැම්පස් මට්ටමේ ඉන්න අය කරන්නේ නැහැ. ඒක නිසා මම නම් හිතන්නේ එයාලට අසාධාරණයක් කළා තියෙනවා නම් ඒකට පැහැදිලි සාධාරණයක් ඉටු කරන්න ඕන කියන එක. ගොඩක් වෙලාවට සාකච්ඡා මාර්ගයෙන් විසඳ ගන්න බැරි සාධාරණ උත්තර ලැබෙන්නේ නැති ඒවට තමයි කට්ටිය මේ උද්ඝෝෂණ වලට පෙළඹෙන්නේ. රජය ඒ පිළිබඳව කටයුතු කරන්නම ඕන. සාධාරණයි කියන්නත් පුළුවන්. සමහරලාට රටේ තත්ත්වය අනුව සමහර අවස්ථාවලදී ඉතින් මේ ඒ උද්ඝෝෂණ සාධාරණ නැහැ කියලාත් හිතන්න අවස්ථා තියෙනවා. සාධාරණයක් ඉල්ලනවා නම් අපි විරුද්ධ නෑ ඒකට. සාධාරණ හේතුවක් මත ඒව කරනවා ඇත නේද? නැත්තම් මේ එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ නැත්තම් නේ. සමංගේ ඉල්ලීම් දිනා ගන්න උද්ඝෝෂණ ගත්තේ අපි පැත්තෙන් අපිට මොකද කියන්න බෑ. මොකද අපි ඉතින් විශ්වවිද්‍යාල ගිහිල්ලා නැති නිසා සිසියෝ පැත්තෙන් කියන්න දෙන්නේ ඉතින් ඒ කට්ටිය සාධාරණ දෙයක් කරනවා ඇත කියලා නේ. அவங்க கேட்குற அந்த இதெல்லாம் கொடுத்துட்டா பிரச்சனை இல்லை. அவங்களோட கேட்குற அந்த அவங்களோட என்னது படிப்புக்கான விஷயம் எல்லாம் எடுத்து கொடுத்துட்டா அவங்க அதெல்லாம் கணக்கெடுக்க மாட்டாங்க தானே. அப்படியே சரி படிப்பாங்க. அதனால அரசாங்கத்தெல்லாம் செஞ்சு கொடுங்க. දෙපැත්තක් තියෙන හින්දා අපිට හරියට උත්තරයක් කියන්න බෑ ඔකට. ඒගොල්ලන්ගේ සාධාරණත්වයක් තියෙනවා. يعني දේශපාලන මට්ටමිනුයි ඒගොල්ලන්ගේ මට්ටමිනු බලපුවාම ඒගොල්ලන්ගේ පෞද්ගලික මට්ටම සාධාරණයි. අපිට කියන්න පුළුවන් ඒක. ඒගොල්ලන්ගේ දැන් මානසිකත්වයේ මට්ටම අනුව සාමාන්‍ය ජනතාව ගැන ඒගොල්ලෝ හිතන්නේ නැහැ. කොහොමත් අර අධ්‍යාපනය කරන ඉඳා අනිත් මිනිස්සුත් එක්ක වැඩි ඉහළ මට්ටමනේ කට්ටිය හිතන්නේ. ඉතින් එතකොට අර අනිත් කට්ටිය ගැන හිතන්නේ නැතුව ක්‍රියාත්මක කිරීමත් ඒක වැරදි. මම කියන්නේ දැන් අම්මා කෙනෙක් වශයෙන් ඒක වැරදි. මොකද දැන් අපිට උනත් අපේ ළමයි තාම ඉගෙන ගන්නවා. ඉතින් ළමයින් අරින්න බයයි විශ්වවිද්‍යාලයට. එයි. අපි ගොඩාක් මහන්සිලා දරුවෙක් ලොකු මහත් කරලා එතනට ගිහිලා ළමෙක් නැති වෙනවා කියන්නේ ඉතින් නේද? අපි ඒ නිසා ඒ දෙයට කැමති නෑ. දෙමව්පිය වශයෙන්. රජය ටිකක් ඒ ගැන උනන්දු වුණා නම් හරි. ඉතින් මිනිස්සුන්ට වැඩි ඒක මොකද ඒ දරුවන්ගේ දෙමව්පියෝ කමක් නෑ. ඉතින් අර සියලුම දෙනා එකට එකතු වෙන්න ඕනේ. ඉතින් රජෙත් එක්ක එකතු වෙලා එහෙම කරපුවාම හරි ඉතින්. I think they should not strike. They have to go for a better option of knowing what they are going to do rather than striking on the road and putting everybody on such a bad situation like yesterday, because I work in PETA and I had to go all the way from technical junction where there was so much of traffic. So I rather think they should go to negotiate rather than trying to go in striking or protesting in the main roads and stuff. ඝාතනය පිළිබඳ කියනවා නම් මේ ඒ පිළිබඳ නිවැරදි විමර්ශනයක් අනිවාර්යෙන් රජ විසින් කරන්න ඕන. ඒ පිළිබඳ කරලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට සාධාරණ ඉෂ්ට කළ දෙන්න ඕන. එතකොට විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට සියලු දෙනාටම සැකයක් වෙන මේක විශ්වවිද්‍යාල ශිෂ්‍ය විසින් කරාද නැත්නම් මේ රජයේ පොලිසිය විසින් කරාද කියලා. අපි කියන්නේ ඒ පිළිබඳ සාධාරණ ඉෂ්ට කළ රජය විසින් ඒ පිළිබඳ වග කියන්න ඕන කියලා. උද්ඝෝෂණ කිරීම ඉතින් සාධාරණයි කියලා හිතන හැම දෙයකදීම උද්ඝෝෂණ කරන්න නැතුව දැන් අපිට කවුරුවා ඉල්ලීම් අපි නිකන් ගිහින් ඉල්ලුවට කවුරුවා ඉල්ලීම් දෙන්නේ නැහැ විශ්වවිද්‍යාල වලින්. හාමුදුරුවෝ වශයෙන් වුණත් ශිෂ්‍ය වශයෙන් වුණත් කවුරු ගියත් මේ රජයට මේම දැනෙන්නේ නැතුව කිසිම දෙයක් කෙරුවට කවදාවත් හම්බෙන්නේ නැහැ. ඒ නිසා උද්ඝෝෂණ කළා තමයි ලබාගත්තු හැමදේම ලබාගෙන තියෙන්නේ. ඒ නිසා අපි කියන උද්ඝෝෂණ අනිවාර්යෙන් කරන්න ඕනේ ශිෂ්‍යයාට කියලා. They are studying through their parents' money. So first they must complete their study. After that, when they start learning, let them do anything, doesn't matter. The strike is suitable for harbour people, labourers, not students, educated people. They are spending public money, not their own money, not their parents' money. Parents' money they are wasting by not completing their education. There may be injustice. Even when you go to the field, you get injustice. You start working, you start learning, you get injustice. That you can't help. But using people's money for their education and wasting that money and wasting their parents' money, no, they can't. Education life is limited for everyone, you know. You can't just keep on studying. So with this protest and all, it takes like months or weeks. They are just losing their education, life, and it's just a waste of time. The government should take the responsibility for all this. They should choose the right people to do that, because they're targeting the wrong people. They're getting into wrong ideas and not actually targeting what they're supposed to be targeting at.